අයබෝන් පුතේ අද අපි සාකච්ඡා කරන්නේ දෙවෙනි කොටස. ඒ කියන්නේ පදාර්ථයට සහ විද්‍යුතය අතර සම්බන්ධතාවයක් පවතින බවට සාක්ෂි, ඒ වගේම කැතෝඩ කිරණ පරීක්ෂාව. හරි. ඔන්න ඔය කොටස් දෙක තමයි මේ වීඩියෝ එකේ අපි අද කතා කරන්නේ. රයිට්. අපි වැඩි බල ඉන්න නැතුව අපි කෙලින්ම යමු. පළවෙනියටම අපි කතා බලනවා පදාර්ථය සහ විද්‍යුතය අතර සම්බන්ධතාවයක් පවතින බවට සාක්ෂි. මේකට අපි සාක්ෂි තුනක් කතා කරනවා. පළවෙනි එක තමයි ඇතැම් ද්‍රව්‍ය ස්පර්ශනය මගින් විද්‍යුතනය කරන්න හැකියාව තියෙනවා. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක ඇතැම් ද්‍රව්‍ය ස්පර්ශනය මගින් විද්‍යුතනය කළ හැකිවීම. මොකද්ද මේ ඇතැම් ද්‍රව්‍ය ස්පර්ශනය මගින් විද්‍යුතනය කළ හැකිවීම කියන එක අපි කතා කරන්නේ. ඔයාලට මතක ඇති ඔයා පොඩි කාලේ 6 වසර 7 වසර පන්තිවලදී ස්ථිති විද්‍යුත් ආරෝපණ කියලා දෙයක් කතා කරානේ. ස්ථිති විද්‍යුත් ආරෝපණ කියලා දෙයක් අපි කතා කරලා තිබ්බා පොඩි කාලේ. එතනදී ඔයාලට මතක ඇති පුංචි ක්‍රියාකාරකම් කරා ඔයාගේ ඉස්කෝලේ සර් ඔයාලට කියන්නේ නැති පොඩි පෑන් බටයක් අරගෙන ඒ පෑන් බටේ ඔයාගේ හිසේ පොඩ්ඩක් මෙහෙම කොණ්ඩේ විනාඩියක් විතර මෙහෙම ස්පර්ශනය කරන්නයි කියන්නේ. එහෙම ස්පර්ශනය කරන්න කියලා පුංචි චූටි කඩපු කඩදාසි කෑලි ටිකක් අරගෙන ආන්ගේ කඩදාසි කෑලි ටිකට අර පෑන් බටේ අල්ලන්නේ කියලා කියලා තියෙනවා. එතකොට ඔයාලට මතක ඇති මේ පෑන් බටේ ඇල්ලුවාට පස්සේ අර පුංචි කඩදාසි කැබලි ටික නැවත ආපහු ඒකට ආකර්ෂණය වෙන බවක් ඔයා දැක්කනේ. එතකොට තවත් අවස්ථාවක් අපි වීදුරු කූරක් අරගෙන මෙන්න මේ වීදුරු කූර අපි පිරිමැද්දොත් එහෙම සේද රෙද්ද කැලලකින් මේ වීදුරු කූර හොඳට පිරිමදිනවා. ආන්ගේ සේද රෙදි කැලලකින් වීදුරු කූරක් පිරිමැද්දාට පස්සේ ආන්ගේ වීදුරු කූර අරන් ගිහලා නැවතත් අර වගේම පුංචි කඩාගත්ත කඩදාසි කැබලි කීපයකට අල්ලගලා බැලුවොත් එහෙම එතනදිත් ඔයාට ඒ කඩදාසි කැබලි මේකට ආකර්ෂණය වෙනවා පේනවා. හරි මේකට ආකර්ෂණය වෙනවා ඔයාට දැක ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථා දෙකක් මම ඔයාලට ටිකක් කිව්වේ. හරි. ඒතකොට ආ වගේ තව අවස්ථා දාන්න ඔය ලාකඩ කැබල්ලා කරගෙන ඒක බුල් රෙදි කැල්ලා කරගෙන ඒකේ පිළිදා අරගන්න පුළුවන්. ඔය වගේ චූටි වෙනස්කම් කරලා අපිට ඔය එකම දේ කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙන්න මේ අවස්ථාව අපිට ගන්න පුළුවන් පුතේ පදාර්ථය සහ විද්‍යුතය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන එකට සාක්ෂියක් විදියට. ඇයි දැන් පදාර්ථය සහ විද්‍යුතය අතර බැඳීමක් තියෙන නිසානේ පුතේ අර ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති උනේ මේකේ නේ. මේතර පදාර්ථය කියලා කියන්නේ මේක. මේ වීදුරු කැලල කියලා ගන්නකො. පදාර්ථය කියලා කියන්නේ මේ වීදුරු කැබැල්ල. ඒතර මේ වීදුරු කැබැල්ල මත ආරෝපණ තැන්පත් වුණානේ. ඉතින් මේකෙදි සරලව අපි 11 වසරදී මං හිතන්නේ මේ වගේ වලදී කියලා දෙනවා. බලන්න මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙන්නේ කොහොමද කියන එක. හරි. ඉලෙක්ට්‍රෝන ගැලවිලා අයින් වුණාට පස්සේ ගැලවිලා යන එකේ ඉලෙක්ට්‍රෝන ගාන අඩු වෙනවා. එකතු වෙන තැන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. ඔය සංසිද්ධියත් එක්ක ඔයාලට කියලා දීලා ඇති. හරිද? මම ඒක දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ වැද. එතකොට කොහොම හරි මේ පදාර්ථයට විද්‍යුතමය ස්වභාවයක් අරගන්න පුළුවන් අවස්ථාවක් නේ ඔක නේ. එතකොට එහෙනම් අපිට ඕක උදාහරණයක් විදිහට අරගන්න පුළුවන් පදාර්ථය සහ විද්‍යුතය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්නේ. හරි. එහෙනම් පළවෙනි එක තමයි ඇතැම් ද්‍රව්‍ය ස්පර්ශනය මගින් විද්‍යුතනය කළ හැකිවීම. එතනදී අපිට කතා කරන්න පුළුවන් උදාහරණ ඔයා කැමති එකක් හිතේම අවාගත්තට කමන්නේ. මම කියනවා මෙතනදී සේද රෙදි කැබැල්ලක් රැගෙන එය වීදුරු කූරක් මත ස්පර්ශ කර තදින් අතුල්ලා කඩදාසි කීපයකට ලං කළ විට ඒවා ස්ථිති විද්‍යුත් ආකර්ෂණ මගින් ආකර්ෂණය කර ගන්න ලබනවා. හරිනේ? එතකොට එහෙනම් ආන්ගේ අවස්ථාව අපිට ගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව තමයි පදාර්ථයේ සිදුවන විපර්යාස වලින් විද්‍යුතය නිෂ්පාදනය කර ගන්න පුළුවන් අපිට. පදාර්ථයේ සිදුවන විපර්යාස වලින් විද්‍යුතය නිෂ්පාදනය කර ගන්න පුළුවන්. මොකක්ද පුතේ මේකට කියන මේ අවස්ථාව? පදාර්ථයේ යම්කිසි වෙනසක් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපිට විද්‍යුතය හදා ගන්න පුළුවන්. ඔයාලා සරල කෝෂය කියලා එකක් නේ. සරල කෝෂය කියලා එකක් ගන්නවා. මොකක්ද මේ සරල කෝෂය කියන එකේදී සිද්ධ වෙන්නේ? සරල කෝෂය කියන එකේදී මොකක්ද සිද්ධ වෙන්නේ? ඒකදී අපි පාවිච්චි කරන ඇටෝම පොඩ්ඩක් බලමු මොකනවා වගේද කියලා. ඒ පාවිච්චි කරන ඇටෝමේ අපි ගත්තේ මෙහෙම බීකරයක් අරගෙන ඒකට
සිං කූරකුයි කොප කූරකුයි බස්සනවා කියමු. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාලට අතරින් අපිට ඇමීටර් එකක් තියන්න පුළුවන්. මෙයාලා අතරින් සම්බන්ධක කම්බය අතරින් ඇමීටර් එකක් තියෙනවා. ඒතකොට මේකට අපි දාන්නේ අල්පා ආම්ලිත ජලය. එහෙම නැත්නම් තනුක සල්ෆියුරික් අම්ලයනේ. තනුක සල්ෆියුරික් අම්ලය. මෙන්න මේ තරුක සල්ෆියුරික් අම්ලය දානවා මේ. මේ තියෙන අපි හිතමු සිංක් කූර කියලා. සිංක් කැබල් නැත්නම් සිංක් කූර. මේ තියෙන කොපර් කූර. කොපර්. හරි. එතකොට දැන් මොකද්ද මේකේද සිද්ධ වුනේ? මේ සරල කෝෂයේදී සිද්ධ වුනේ දැන් මම මහලු කොට මෙතන විස්තර කරන්න යන්නේ නැහැ හොඳේ. මේක සිද්ධ වෙන්නේ කොහොමද? ඒව වැඩක් නැහැ. මෙතනදී මේක සාක්ෂියක් විදියට ගන්න පුළුවන් කොහොමද කියන දේ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මොකද මේක අපිට කතා කරන්න තියෙනවා ලොකුට. ඒක දැන් කතා කරලා හරියන්නේ නැහැ. හරි. එතකොට දැන් මේ ඇටෝම අපි සකස් කරගත්තා පස්සේ අපිට පේනවා මේ ඇමීටරයේ උත්ක්‍රමණයක් නේ. යම්කිසි උත්ක්‍රමණයක් අපිට පේනවා. හරි. එතකොට මේක සිද්ධ වුණේ කොහොමද? හරියට කිව්වොත් ඇත්තටම කිව්වොත් ඉතින් මේකේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් එහා පැත්තට ගමන් කරන නිසානේ. ඉලෙක්ට්‍රෝන යම්කිසි ප්‍රමාණයක් මේකේ මේ මත සිංක් කූර මත තිබිච්ච මේ සිංක්ලෝයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන ඒවා තමයි එහා පැත්තට යන්නේ මේ කොපර් කූර මතනේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා කියලා කියන්නේ ඒ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාවක් යනවා කියලා අපි කියන්නේ සම්මත ධාරාවේ දිශාව ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවේ පැත්තට විරුද්ධ පැත්තනේ. එතකොට එනවා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනකොට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට කරන්ට් එකක් එහෙම නැත්නම් ධාරාවක් යනවා කියලා කියන එක මත මේ ඇමීටරේ මොකද වෙන්නේ? උත්ක්‍රමණයක් අපිට දැක ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ අපිට තවත් නිරීක්ෂණ දකින්න ලැබෙනවානේ පුතේ. මොනවාද ඒ දකින්න ලැබෙන නිරීක්ෂණ? එකක් තමයි මෙන්න මේ සිංක් කූර දිය වෙන්න පටන් ගන්නවා. නේද? සිංක් කූර දිය වෙන්න පටන් ගන්නවා. ඊළඟට මෙන්න මේ කොපර් කූර ආසන්නයේ මොකද වෙන්නේ? වායු බුබුළු පිට වෙන්න පටන් ගන්නවා. කොපර් කැබැල්ල ආසන්නයේ වායු බුබුළු පිට වෙන්න පටන් ගන්නවා. හරි? ඒ කියන්නේ හයිඩ්‍රජන් වායු බුබුළු තමයි එතන පිට වෙන්නේ. හරි? එතකොට බලන්න එහෙනම් අපි පදාර්ථයේ යම්කිසි වෙනසක් සිද්ධ කරා. කොහොමද මේ වෙනස කරේ? කොපර් කූරයි සිංක් කූරයි සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක ගිල්ලුවා. තනුක සල්ෆියුරික් අම්ල. එහෙනම් පදාර්ථයේ යම්කිසි වෙනස් වීමක් සිද්ධ වෙන්න ඉඩ දුන්නා අපි. මොකද්ද සිද්ධ කරේ? සිංක් කූර ක්ෂය වෙන්න ඉඩ දුන්නා. හරි? ආන්ගේ වෙනස සිද්ධ කරද්දී මොකද උනේ? ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරා. ඒ කියන්නේ පුතේ පදාර්ථයේ යම්කිසි වෙනස් වීමක් අපි කරනකොට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරලා තියෙනවා. එහෙනම් පදාර්ථයේ වෙනස් වීමක් කරනකොට ඉලෙක්ට්‍රෝන ධාරාවක් යනවා නම් එතනදී ඔයාලට තේරෙන්න ඕනේ පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ. හරි? පදාර්ථයේ යම්කිසි වෙනසක් සිදු කළ පසු ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා කියන්නේ එතන පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධතාවයක් තියෙනවා. පැහැදිලිනේ? එහෙනම් මෙන්න මේ සරල කෝෂය කියන අවස්ථාව අපිට අරගන්න පුළුවන් විද්‍යුතය සහ පදාර්ථය අතර සම්බන්ධතාවයක් පවතින බවට සාක්ෂියක් විදිහට. හරි. සාක්ෂියක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි අවස්ථාව තමයි පදාර්ථයේ යම් වෙනසක් මගින් විද්‍යුතය නැත්නම් විද්‍යුතය ලබාගත හැකි වීම. උදාහරණයක් සරල කෝෂය. හරි. ඊළඟට අපි ආපහු බලමු විද්‍යුත් විච්ඡේදනය කියන එක. මේ දැන් මම කරුණු දෙකක් කිව්වා. පළවෙනි එක ඇතම් ද්‍රව්‍ය ස්පර්ශණය මගින් විද්‍යුතනය කළ හැකි වීම. හරි. ස්ථිති විද්‍යුත් ආරෝපණ හදාගන්න එක. දෙවෙනි එක තමයි සරල කෝෂය. ඒ කියන්නේ පදාර්ථය යම් කිසි වෙනසක් කරලා විද්‍යුතය නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. තුන්වෙනි එක තමයි විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනයේ සිද්ධ වෙන්නේ පුතේ මේකම අනිත් පැත්තනේ. අපි බාහිරින් මොකද කරන්නේ? අපි බාහිරින් මේකට කරන්ට් එකක් දෙනවා නේ. බාහිරින් කරන්ට් එකක් දෙනවා. බාහිරින් කරන්ට් එකක් දෙනවා. ඒතර මේකදී අපි කාබන් ඉලෙක්ට්‍රෝඩ ගත්තා කියලා හිතමු. ග්‍රැෆයිට් ඉලෙක්ට්‍රෝඩ. කාබන් ඉලෙක්ට්‍රෝඩ මේ ගත්තේ. මේ පැත්තෙත් අපි කාබන් ඉලෙක්ට්‍රෝඩ. දැන් ඒතකොට මේක විද්‍යුත් විච්ඡේදන ඇටෝමක් බවට පත් වෙනවනේ. ඔන්න කාබන් ඉලෙක්ට්‍රෝඩ ගත්තා. හරි? ඊට මේකට අපි හිතමු විලීන සෝඩියම් ක්ලෝරයිඩ් වගේ දාගත්තා කියලා. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මෙතනදී මොකද කරන්නේ? මේක ඇතුළේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේක ඇතුළේ සිද්ධ වෙන්නේ දැන් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා අපි කියන්නේ පුතේ විලීනයි කියන වචනව දන්නවා. විලීනයි කියලා කියන්නේ ධන ඒ කියන්නේ මේ දියකිරි ජලයේ දියකිරීමකින් තොරව අපි ද්‍රාවණයක් සකස් කරගත්තොත් මේක විලීනයි. ඒ කියන්නේ අපි රත් කරලා ද්‍රවාංකය දක්වා යම් කිසි ද්‍රවයක් සංඝටකයක් රත් කරගත්තට පස්සේ අපිට සකස් වෙන එක තමයි විලීන ද්‍රාවණය කියන්නේ.
උදාහරණයක් විදිහට විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ඝන සෝඩියම් ක්ලෝරයිඩ් කැබල්ල දිය වෙනතුරු රත් කරගන්නවා. ආන්ගේ දිය වෙනතුරු රත් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම දිය වෙනකම් රත් කරගත්තට පස්සේ මේක ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටිකනේ තිබුණේ. මේ සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටිකනේ තිබුණේ. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික සෝඩියම් ධන ආයන සහ ක්ලෝරයිඩ් ආයන බවට විඝටනය වෙනවා. සෝඩියම් ධන ආයනය සහ ක්ලෝරයිඩ් ආයන බවට විඝටනය වෙනවා. එතකොට එහෙනම් මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනා තුල ඉන්නවා කවුද? සෝඩියම් ධන ආයන සහ ක්ලෝරයිඩ් කියන කට්ටිය ඉන්නේ. හරි මම විද්‍යුත් විච්ඡේදනය මෙතන ලොකුට කියලා දෙන්න යන්නේ නැහැ. නිකන් මෙතන සිදුවෙන සංසිද්ධිය කොහොමද සාක්ෂියක් විදියට ගන්න කියන එක තමයි මම පැහැදිලි කරන්නේ. හරිද? එතකොට එහෙනම් මේ සෝඩියම් ධන ආයන සහ ක්ලෝරයිඩ් ආයන කියන කට්ටිය දැන් මේක ඇතුලේ ඉන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඉන්නේ ඍණාග්‍රය මේ තියෙන්නේ ධනාග්‍රය. එතකොට ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය මෙහා එන ධන ඉලෙක්ට්‍රෝඩය වෙනවා. එතකොට ඍණට ආකර්ෂණය වෙනවා ඍණ ඉලෙක්ට්‍රෝඩයට ආකර්ෂණය වෙනවා ධන කට්ටිය. ධන එක්කනට ආකර්ෂණය වෙන්න ඕනේ කවුද? ඍණ අයන. හරිනේ. එතකොට ධන එක්කනා මෙතනට ගිහිල්ලා මොකද වෙන්නේ? ධන ආයනය මෙතනට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඒ කියන්නේ මේ ඍණාග්‍රය කියලා කියන්නේ කෝෂයක ඍණාග්‍රයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පළවා ගන්න ප්‍රදේශය. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩය අතර ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් වැඩි. ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් වැඩි මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය අතර. එතකොට මේ සෝඩියම් ධන ආයනය ගිහිල්ලා මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ඉල්ල ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝන ඉල්ල ගන්නගෙන මොකද කරන්නේ? එයා සෝඩියම් ලික්විඩ් එක බවට පත් වෙනවා. හරිනේ. එහෙනම් සෝඩියම් ධන ආයනය ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙන සෝඩියම් ලික්විඩ් එක බවට පත් වෙනවා. ඒ මෙතන ද්‍රව තත්ත්වයේ තියෙන්නේ විලීන තත්ත්වයේ. ඊළඟට ක්ලෝරයිඩ් කියන එක්කනා ගාව ඔයාලට පේනවා Cl- කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වැඩි. තමා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉවරලා එයා ඔක්සිකරණයකට ලක් වෙනවා. තමා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියලා කියන්නේ ඔක්සිකරණයකට ලක් වෙනවා නේ. එතකොට එහෙනම් ක්ලෝරයිඩ් අයන දෙකක් ඒ විදිහට ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඊට Cl2 බවට පත් වෙලා ඔන්න දෙකක් ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙනවා. හරි. එතකොට එහෙනම් Cl2 ගෑස් එක බවට තමයි ආපත් වෙන්නේ. ද්‍රවයක් බවට නෙමෙයි පත් වෙන්නේ Cl2 ගෑස් එක බවට. එතකොට එහෙනම් ක්ලෝරින් ගෑස් එක හැදෙනවා. එතකොට මෙතනදී වෙලා තියෙන ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියලා කියන්නේ ඔක්සිහරණයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණයක් වෙද්දී ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණයක් කියලා. එතකොට බලන්න එහෙනම් අපිට හැකියාව ලැබුණා බාහිරින් කරන්ට් එකක් දීලා පිටින් විද්‍යුතය ලබා දීලා පදාර්ථයේ යම්කිසි වෙනස්කමක් කරන්න පුළුවන් වුණා. කලින් අවස්ථාවේ කරේ පදාර්ථයේ යම්කිසි වෙනසක් සිද්ධ කරලා කරන්ට් එක හදාගත්ත එක. දැන් කරේ මොකද්ද? කරන්ට් එක දීලා, ඒ කියන්නේ විද්‍යුතය දීලා පදාර්ථයේ වෙනසක් කරා. මේ මාන පදාර්ථය වෙනස් වුණානේ. සෝඩියම් ධන ආයනය කියන එක නා සෝඩියම් ලික්විඩ් එක බවට පත් වුණානේ. ඒ කියන්නේ පදාර්ථයේ වෙනස් වීමක් ඇති වුණේ නැද්ද? ඇති වුණා. ක්ලෝරයිඩ් කියන එක නා ක්ලෝරීන් බවට පත් වුණේ නැද්ද? ඇති වුණා. ඒ කියන්නේ පත් වුණානේ. ඒ කියන්නේ මොකද උනේ? වෙනසක් ඇති වුණානේ. ඒ වෙනසක් ඇති වෙනවා කියන එකේ තේරුම එනම් ඒකෙන් අපිට ගන්න තියෙන දේ තමයි බාහිරින් විද්‍යුතය ලබා දීලා පදාර්ථය වෙනසක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුතය සහ පදාර්ථය අතර සම්බන්ධතාවයක් තියෙනවා. පැහැදිලිනේ? එහෙනම් ඔන්න කාරණා තුනක් මම කිව්වා. පළවෙනි එකේදී මම කතා කරා මොකද්ද? පදාර්ථය සහ විද්‍යුතය අතර සම්බන්ධතාවයක් පවතින බවට සාක්ෂි වලදී ඇතැම් ද්‍රව්‍ය ස්පර්ශනයෙන් විද්‍යුතනය කරන්න හැකියවීම. ඔන්න පළවෙනි කතාව. දෙවෙනි එකේදී මම කිව්වා පදාර්ථයේ යම්කිසි වෙනසක් සිදු කර විද්‍යුතය ලබාගත හැකියවීම. උදාහරණය තමයි සරල කෝෂය. තුන්වෙනි අවස්ථාවේ මම කිව්වා අපි කරන්ට් එක පිටින් දීලා, ඒ කියන්නේ විද්‍යුතනය ලබා දීම මගින් පදාර්ථයේ වෙනසක් සිදු කළ හැකියවීම. උදාහරණය විද්‍යුත් විච්ඡේදනය. පැහැදිලිද? එතකොට එන ඔන්න ඔය අවස්ථා තුන ඇසුරෙන් අපිට හැකියාව තියනවා පුතේ පදාර්ථය සහ විද්‍යුත අතර සම්බන්ධතාවයක් තියෙන බවට සාක්ෂි පෙන්වන්න. පැහැදිලිනේ? එහෙනම් මෙතනින් මේ කොටස මම නිමා කරනවා. මම හිතනවා ඔයාලට මේක හොඳට තේරෙන්නේ නැති කියලා. ඊළඟ වීඩියෝ එකේදී අපි ආයෙ හම්බෙමු කැතෝඩ කිරණ පරීක්ෂාවෙන්.